ලී ඉරණ මැෂිම පැත්තකින් තබා තුවක්කුව අතට ගත් පාතාලයේ ගෝඩ් ෆාදර්. අප කවුරුත් දන්නා සංවිධානාත්මක අපරාධ කල්ලිවල සමාජිකයන්ට වැඩි ආයුෂයක් නැහැ. අවිගත්තෝ අවියෙන්ම නසී යන න්‍යාය සත්‍යයක් බවලොවට පසක් කර දෙමින් කෙටි කලක් තුළ ඔවුන් ජීවිතයෙන් සමුගන්නවා. වරින් වර මෙරට පාතාලය තුළද නමගිය දරුණු ගණයේ අපරාධකරුවන් බිහිවුණා. පාතාලය තුළ ගෝඩ් ෆාදර් යන නමින් ඔවුන්ව හඳුන්වනවා. සොත්ති උපාලි, නාවල නිහාල්, ගෝනවල සුනිල් ඉන් කිහිප දෙනෙක්. අදටත් ඔවුන් සිදු කළ අපරාධ පිළිබඳ මතකයන් අමතකව ගොස් නැහැ. සමාජය අදටත් ඒ අපරාධ ගැන කතා කරනවා. මෑතකාලීනවත් එවන් චරිතයක් බිහිවුණා. වසර කිහිපයක් ඔහු පාතාලය තුළ ගෝඩ් ෆාදර් කිරුල රැකගෙන සිටියේ චිකාගෝ පන්නයටත් එහා ගිය අපරාධ සිදු කරමින්. කලක් මෙරට ආරක්ෂක අංශවලට පවා ඔහුව මෙල්ල කර ගැනීමට නොහැකි වුණා. වරක් ඔහු තම ප්‍රතිවාදියෙක්ව ඝාතනය කර හිස කඳෙන් වෙන් කර මහජන ප්‍රදර්ශනයට පවා තබනවා. ඒ තරම් බිහිතියක් රට තුළ ඇති කළ මෙම පාතාල කල්ලි නායකයා තමාට එරෙහි වූ ආරක්ෂක අංශ නිලධාරීන් පවා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කරනවා. සමහරු කිව්වේ අපරාධ සිදු කිරීම සඳහා සාමාන්‍ය උපාධියක් නොව ආචාර්ය උපාධියක් ඔහුට තියෙනවා කියලා. මොහු වෙන කවුරුත් නොව සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත නොහොත් මා කඳුරේ මදූෂ්‍ය. මා කඳුරේ මදූෂ් උපත ලැබුවේ වර්ෂ 1979 පෙබරවාරි මස 24 වැනිදා. මවත් පියාත් එකම සහෝදරයත් සමග කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ ඔවුන් ජීවත් වුණා. මදූෂ්ට වයස අවුරුදු 8ක් වන විට ඔහුගේ මව ඝාතනයට ලක්වනවා. ඇය එලෙස ඝාතනයට ලක්වන්නේ 1988-89 වර්ෂවල මෙරට පැවති තහනම් දේශපාලන පක්ෂයක ප්‍රබල සමාජිකාවක් වීම හේතුවෙන්. මව එලෙස මරා දැමූ පසු මදූෂ්ගේ පියා වෙනත් විවාහයක් කරගන්නවා. ඉන්පසු මදූෂ් සහ ඔහුගේ බාල සහෝදරයා හැදී වැඩුණේ ලොකු අම්මාගේ සෙවනේ. මව නොමැති දරු දෙදෙනාට කිරි අම්මා වූ ඇය අග හිඟකම් මැදවුවත් තමන්ට හැකි අයුරින් ඔවුන් දෙදෙනා හදා වඩා ගන්නවා. ඉගෙනීමට දක්ෂතාවයක් නොදැක් වූ මදූෂ් යන්තම් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබුණා. ඉන්පසු පාසල් අධ්‍යාපනයට සමුදුන් ඔහු ලොකු අම්මාගේ ජීවන අරගලයට උදව් කිරීමට අදිටන් කරගන්නවා. හරි හමන් අධ්‍යාපනයක් නොලද මදූෂ් පාරට බසින්නේ කුලී වැඩක් කර හෝ කීයක් හරි උපයා ගැනීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව ගමේ ලී මඩුවක අත් උදව් කරුවෙකු වශයෙන් වැඩ කිරීමට ඔහුට පුළුවන් වනවා. මදූෂ් කලක් එහි සේවය කරලා ඉතිරි කරගත් මුදලින් ලී ඉරණ මැෂිමක් මිලට ගන්නවා. ඒ තමාටම කියලා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණ ඇතිව. ඉන්පසු ඔහු එලෙස මිලදීගත් මැෂිම අත් ට්‍රැක්ටරයක පටවාගෙන තැනින් තැනට ගොස් ලී ඉරීමට පටන් ගන්නවා. මාස කිහිපයක් ගත වෙලා ගියාට පසු මදූෂ්ගේ ජංගම ලී ඉරණ පට්ටලය ගමේ පමණක් නොව අවට ගම්වල පවා ප්‍රසිද්ධියට පත්වනවා. ඒ ප්‍රසිද්ධියත් සමග ඔහුට වැඩත් වැඩිවෙන්න පටන් ගන්නවා. එලෙස වැඩ වැඩිවීම නිසා එම ක්ෂේත්‍රයේ සිටි සමහරුන්ගෙන් තර්ජන ගර්ජන පවා එල්ලවනවා. තමන්ගේ ඉලක්කය කරා යන්න ඕන නිසා මදූෂ් ඒ සියල්ල දරාගෙන සිටියා. කලක් එලෙස ගත වුණා. මදූෂ්ගේ අත යහමින් මුදල් පවා තිබුණා. මේ කාලයේ තමයි ඔහු ආදර සම්බන්ධතාවයකුත් පටන් ගත්තේ. ඒ මා කඳුර ප්‍රදේශයේ තරුණියක් සමග. ඇය රෝහල් සාත්තු සේවිකාවක්. අවසානයේදී මදූෂ් ඇයව විවාහ කරගන්නවා. එම විවාහයෙන් වසරකට පසු දරු සුරතල් බැලීමට පවා ඔවුන් වාසනාවන්ත වනවා. මදූෂ්ගේ ලී ඉරීමේ ව්‍යාපාරයත් සමග ඔහුට බොහෝ මිතුරන් පිරිසක් දැන හැඳින ගැනීමට හැකි වෙනවා. ඒ අය අතර මැරයන් පිරිසක්ද සිටිනවා. එම මැරයන් බස් රථවලින් කප්පන් ගන්නවා.
කලක් යද්දී මදෝෂ් කප්පන් ගැනීමේ වැඩ කටයුතු වලටද සම්බන්ධ වෙමින් ඔවුන් සමග සමීප සම්බන්ධතාවයක් පටන් ගන්නවා. කාලක් එලෙස ගත වෙද්දී කුඩා පරිමාණයෙන් සර්විස් සෙන්ටර් එකක් පටන් ගැනීමට මදෝෂ් අදහස් කරනවා. ඒ සඳහා සුදුසු ඉඩමක් සොයමින් සිටියදී හිච්චි මහත්තයා ඔහුට මුණ ගැසෙනවා. මදෝෂ් තම අදහස හිච්චි මහත්තයාට පවසනවා. එවිට හිච්චි මහත්තයා වෙන කොහෙවත් ඉඩම් හොයන්න ඕන නැහැ. ඕකට ගැලපෙන ඉඩමක් මගේ ළඟ තියෙනවා. මං ඒක වාට දෙන්නම්. මහ ලොකු ගාණක් මට ඕන නැහැ. කීයක් හරි දෙන්න කියලා කියනවා. ඒ අනුව හිච්චි මහත්තයා රුපියල් 35000ක් අරගෙන මදෝෂ්ට ඉඩම් කැබැල්ලක් දෙනවා. හැබැයි ඒක රජයට අයිති එකක්. හිච්චි මහත්තයාගෙන් මිලදීගත් ඉඩම බැකෝ යන්ත්‍රයක් යොදා සමතලා කිරීමට මදෝෂ් පටන් ගන්නවා. ජයවර්ධන නැමැත්තාට ඒ පිළිබඳ ආරංචි වනවා. ඔහුගේ මස්සිනා තමයි දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය. එම මස්සිනාගේ බලපුළුවන්කාරකමත් එක්ක ජයවර්ධන ගමේ චණ්ඩියෙක් විදියට තමයි ජීවත් වුණේ. ඒ චණ්ඩිකමත් එක්ක ජයවර්ධන මදෝෂ්ට මෙලෙස පවසනවා. ඔබ කොහොමද මේ ඉඩම ගන්නෙ? මේක මමයි ගන්න හිටියේ. මම ජීවත් වෙලා ඉන්නකන් ඔබට මේ ඉඩම ගන්න බෑ. ඒක නිසා හොඳ හිතින් ඔය කරන වැඩ නවත්තලා දාලා ඉඩම මට දීපන්. එහෙම නොවුනොත් මාව නරක මිනිහ කරගන්න එපා. දන්නවනේ මම කවුද කියලා? ජයවර්ධනගේ තර්ජන හමුවේ මදෝෂ් අඩියක් පස්සට වුණා. හිටපන්. උඹ ගැන මම බලා ගන්නම්. උඹ දන්නේ මේ මදෝෂ් කියන්නේ කවුද කියලා? එලෙස සිතාගත් මදෝෂ් තමන්ගේ ව්‍යාපාරය පවා අතහැර දමා කොළඹ ආවා. ඒ ජයවර්ධනගෙන් පලිගැනීමේ අරමුණින්ය. කොළඹ පැමිණි මදෝෂ් රොටුඹ අමිල මුණ ගැසී සිදුවූ සියල්ල අකුරක් නෑර පැවසුවා. ඉන්පසු දින කීපයක් අමිල සමග සිටි මදෝෂ් ඔහුගෙන් ගිනි අවියකුත් රැගෙන යලි කඹුරු පිටියට ආවා. ඒ ජයවර්ධනගෙන් පලිගන්න. එලෙස පැමිණි මදෝෂ් ජයවර්ධනට වෙඩි තියනවා. ඉන්පසු ගතාර මදෝෂ් මා කඳුරේ මදෝෂ් ලෙස පාතාලය තුළ අභිෂේක ලබනවා. ජයවර්ධනට වෙඩි තියලා මරා දැමීමට පස්සේ මදෝෂ් උනාකූරුවේ ශාන්ත ළඟට යනවා. ඉන්පසු ඔහුගේ පාතාල කල්ලිය සමග එකතු වෙලා කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සිදු කරනවා. එම අපරාධ අතර මීගම්මුව සහ ගාල්ල ප්‍රදේශවල ලීසිං සමාගම් තුනකින් කෝටි ගණන් මුදල් කොල්ල කෑවා. මෙම කොල්ල කෑම්වලින් පසු එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි ප්‍රයන්ත ජයකොඩි මහතා උනාකූරුවේ ශාන්ත නැමැති අපරාධකරුව ගිනි අවිද 10ක් සමග අත් අඩංගුවට ගන්නවා. එලෙස අත් අඩංගුවටගෙන ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මා කඳුරේ මදෝෂ් පිළිබඳවද තොරතුරු අනාවරණය වනවා. උනාකූරුවේ ශාන්තගෙන් ලද තොරතුරු වලට අනුව ප්‍රියන්ත ජයකොඩි මහතා 2006 වසරේ ජූලි මාස 25 වෙනිදා වාරියපොළ ප්‍රදේශයේ පොල් ඉඩමක ගල් තලාවක් මත සුවසේ නිදියමින් සිටියදී මා කඳුරේ මදෝෂ් අත්අඩංගුවට ගන්නවා. එලෙස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සහ රිපීටර් වර්ගයේ තුවක්කුවක්ද සොයා ගන්නවා. ඒ වන විටත් මදෝෂ් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක්. ඒක තමයි ශ්‍රී ලංකාව තුළ මදෝෂ්ව පොලිස් අත්අඩංගුවට පත් වූ පළමු සහ අවසාන අවස්ථාව. ඒ කාලයේ ශ්‍රී ලංකා පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මා කඳුරේ මදෝෂ්ගේ නම සටහන්ව තිබුණේ 3 වන පන්තියේ කොල්ලකරුවෙක් විදිහට. පොලිස් අත්අඩංගුවට පත් වුණාට පස්සේ මා කඳුරේ මදෝෂ්ගෙන් අවශ්‍ය විස්තර ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා මදෝෂ්ව රාක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනවා. බන්ධනාගාරගත කිරීමෙන් පස්සේ මා කඳුරේ මදෝෂ්ගේ ජීවිතය උඩු යටි කුරු වීමට පටන් ගන්නවා.
බන්ධනාගාරයේදී මා කඳුරේ මදුෂ්ට විවිධ ගණයේ අපරාධකරුවන් ඇසුරු කිරීමට අවස්ථාව උදාවනවා. කංජිපානි ඉම්රාන්, කළු අජිත්, කුඩුලාලිත, කොමාන්ඩෝ නිශ්ශංක වැනි අයද ඒ අතර සිටියා. රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මනා ලෙස සැලසුම් කර කොමාන්ඩෝ නිශ්ශංකට ඇප ලබා ගැනීමට උදව් කරමින් ඔහු ලවා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය ඝාතනය කරවන්න මදුෂ් සමත් වනවා. එකල එය රටම කතා කළ සිදුවීමක් වුණා. ඩැනී හිත්තැටිය සමග මා කඳුරේ මදුෂ් කොතරම් වෛරයකින් සිටියද කිවහොත් එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතාට වරක් ඔහු මෙහෙම කියලා තියෙනවා. සර්, මම මගේ ධෛර්යයෙන් ජීවිතේ කොට යන්න උත්සාහ කරපු මිනිහෙක්. ඒ ඩැනී හිත්තැටිය සහ ඔහුගේ පවුලේ උදවිය මට ඒ ගමන යන්න දුන්නේ නැහැ. මගේ පවුලම විනාශ කරා. ඒකයි මං මේ වගේ තත්ත්වයකට පත් වුනේ. හැබැයි සර් එකක් මතක තියාගන්න. ඔය මිනිහව මම කවදා හරි මරලා දානවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඩැනී හිත්තැටිය ඝාතනය කර එලෙස වෛරය පිරිමාගත් මා කඳුරේ මදුෂ් බන්ධනාගාරගතව සිටියදීම කුඩුලාලිත සමග එකතු වී හෙරොයින් ජාවාරමද සිදු කරගෙන ගියා. වසර 5කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි මා කඳුරේ මදුෂ්ට ඇප ලැබෙන්නේ 2011 වර්ෂයේදී. ඇප ලබාගත් ඔහු කෙලින්ම යන්නේ මාලිගාවත්ත කංජිපානි ඉම්රාන් ළඟට. බන්ධනාගාරය තුල පැවැත් වූ ඇසුර නිසා ඒ වන විටත් ඔවුන් ගජ මිතුරන්. එලෙස ගිය මදුෂ් කංජිපානි ඉම්රාන්ගේ මාර්ගයෙන් අලුත් කඩේ රිෆ්කාන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුව හඳුනා ගන්නවා. පසුව ඔවුන් තිදෙනා එකතු වී යලිත් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. එලෙස ටික කලක් ගත වුණ පසු කංජිපානි ඉම්රාන් ඩුබායි වලට පැන ගන්නවා. ඒ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සහ ආරක්ෂක අංශවලින් බේරීම සඳහා. ඒ වන විටත් පළමු විවාහයෙන් වෙන්ව සිටි මා කඳුරේ මදුෂ් ජීවත් වූයේ කළු අජිත් නැමැති අපරාධකරුගේ බිරිඳ එක්ක. ඒ වන විට කළු අජිත් කොළඹ බන්ධනාගාරය තුල ඇති වූ කැරැල්ලක් නිසා වෙඩි තබා ඝාතනය කරලා තිබුණේ. මදුෂ් සිදු කරන අපරාධ වැඩිවීමත් සමග ඔහුටද මෙරට ජීවත් වීමේ අවධානමක් එනවා. එම නිසා ඔහු කළු අජිත්ගේ බිරිඳ සහ ඇයගේ පළමු විවාහයේ දරුවා සමග ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසා ඩුබායි දේශය වෙත පැන ගන්නවා. ඒ සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන්නේ කංජිපානි ඉම්රාන් සහ රිෆ්කාන්ය. ඩුබායි රාජ්‍ය වෙත පලා ගිය පසු මා කඳුරේ මදුෂ්ගේ ජීවිතයේ ලොකුම පෙරළිය සිදුවනවා. එතැන් සිට අපරාධ ලෝකයේ හිනිපෙත්තටම යන්න ඔහු සමත් වනවා. නාවල නිහාල්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත් වුණේ ඔහු කියලා තමයි කියන්නේ. වර්ෂ 2011 සිට 2019 දක්වා කාලය තුල එක්සත් අරාබි එමිර් රාජ්‍ය කේන්ද්‍ර කරගෙන මදුෂ් මද්‍රව්‍ය ජාලයක් ගොඩනගා ගන්නවා. ඇෆ්ගනිස්තානය, ඉරානය හරහා මුහුදු මාර්ග භාවිතා කර ඔහු මෙරටට පමණක් නොව ආසියාවේ තවත් රටවල් රැසක් සමගම මද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන යනවා. එමගින් විශාල ධනස්කන්ධයක් මදුෂ් උපයා ගන්නවා පමණක් නොව ප්‍රබල මාෆියා කල්ලි රැසක් සමග සමීප සම්බන්ධතා පවා ගොඩනගා ගන්නවා. ඒ අතර අවි ආයුධ පවා ගනුදෙනු වෙනවා. මහා පරිමාණයෙන් මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන විට මෙරට සියලුම පාතාල කල්ලිවල බලයත් ඔහුගේ යටතට ගැනීමට මදුෂ් සමත් වනවා. එයට විරුද්ධ වන පාතාල කල්ලි සමාජිකයන්ට සිදු වුණේ මැරුම් කන්න. මා කඳුරේ මදුෂ්ට ඩුබායි රටට යන්න උදව් උපකාර කර රිෆ්ෆාන්ව ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලයක් විසින් අලුත් කඩේ ප්‍රදේශයේදී වෙඩි තබලා ඝාතනය කරනවා. එයින් කිබුණු මදුෂ් එම ඝාතනයට සම්බන්ධ වූ කොස්මල්ලි නැමැත්තාව අගුණු කොළ පැලැස්සේදී තම ගෝලයන් ලවා ඉතාමත් අමානුෂික විදිහට මරා දමනවා පමණක් නොව ඔහුගේ හිස කඳෙන් වෙන් කර රිෆ්කාන්ට වෙඩි තියපු ස්ථානයට ගෙනවිත් මහජන ප්‍රදර්ශනයට තියලා තමයි නතර වෙන්නේ.
එපමණක් නොව ඔහුගේ අපරාධවලින් ආරක්ෂක අංශ පවා තැතිගත් අපරාධයක් වුණේ කළුතර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට පහර දී එකල ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලිනායක වූ රනාලේ සමයන් ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙය මදුෂ් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර අකුරට සිදු කළ අපරාධයක්. අපරාධයට සුදුසුම ස්ථානය අවශ්‍ය වෙඩික්කරුවන් තුවක්කු සහ පතුරම් සුදුසුම උපක්‍රම තෝරා ගැනීම එයට සුදුසුම අපරාධකරුවන් කණ්ඩායම යෙදවීම සහ එය සිදු කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ අතරින් සුවිශේෂී වුණා. ඒ අනුව බලන කල මෙම ප්‍රහාරය සැලකෙන්නේ කමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් හැටියටයි. ඒ සමගම මෙම ප්‍රහාරයට මූලිකත්වය දුන් අංගොඩ ලොක්කා සහ ලඩියා නැමැති අපරාධකරුවන් දෙදෙනාව ආරක්ෂිතව ඉන්දියාවට රැගෙන ඒමටත් මදෝස් තමත් වනවා. ඒ වගේම තමයි මදෝස් සිදු කළ රටම කතා කරන අපරාධයක් ලෙස රුපියල් මිලියන 800ක් පමණ වටිනා මැණික් ගල සොරකම් සිරීමේ සිද්ධිය. එය සම්පූර්ණයෙන්ම සැලසුම් කරේ මා කඳුරේ මදෝස්. මෙය ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් ලෙස සලකන්න පුළුවන්. මදෝෂ් විසින් සිදු කළ තවත් සුපිරි පන්නයේ මෙහෙයුමක් වන්නේ බන්ධනාගාරගතව සිටි මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ සුනිල් ශාන්ත නැමැති අපරාධකරු බේරා ගැනීමේ සිද්ධියයි. සුනිල් යනු මා කඳුරේ මදෝෂ්ගේ මද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි ප්‍රබල චරිතයක්. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැසක් සිදු කිරීම හේතුවෙන්. ඒ වන විටත් ඔහුට විරුද්ධව නඩු 10ක් පමණ විභාග වෙමින් තිබුණා. අපරාධ රැසකට සම්බන්ධ නිසා කලක් ඔහුට බන්ධනාගාරගත වීමට සිදුවනවා. එහෙත් මදුෂ්ට හොඳින් හෝ නරකින් ඔහුව බේරා ගැනීමට වුවමනා වුණා. ඒ සඳහා ඔහු සුපිරි සැලැස්මක් සකස් කළා. සුනිල් ඒ වන විට හිටියේ කෑගල්ල බන්ධනාගාරයේ. එම බන්ධනාගාරයේ සිටියත් අධිකරණ කිහිපයක නඩු විභාග වෙමින් තිබුණ නිසා විටින් විට ඔහුව විවිධ බන්ධනාගාරවලට මාරු කරනවා. එවැනි අවස්ථාවක් බලා මදූස් තම ගෝලයෙක්ව බන්ධනාගාර නිලධාරියෙකු ලෙස වෙස් ගන්වා ඔහුට අවශ්‍ය සියලුම ලියකියවිලිද සකස් කරදී කළුතර අධිකරණය වෙත යවනවා. එලෙස වෙස් වලාගෙන ගිය මදුෂ්ගේ ගෝලයා එම අපරාධකරු රැගෙන ආ කෑගල්ල බන්ධනාගාර නිලධාරීන්ට ලිය කියවිලි පෙන්නා මෙම සැකකරු නඩු කටයුත්තක් සඳහා අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් ඒ නිසා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට අවශ්‍ය බව පවසනවා. ඉන්පසු එම නිලධාරීන් සුනිල්ව මදෝෂ්ගේ සැලසුමට අනුව වෙස් වලාගෙන ගිය බන්ධනාගාර නිලධාරියාට බාර දෙනවා. එම සැකකරු එලෙස පැන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා දැනගන්නේ දින 2කට පසුවයි. මෙවැනි චිකාගෝ පන්නයටත් එහා ගිය ගේම් ගැසීමට මදෝෂ් තරම් දක්ෂයෙක් පාතාලය තුල සිටියේ නැහැ. එවැනි කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි ගණේ අපරාධ රැසක් සිදු කළ මා කඳුරේ මදෝෂ් තමන්ට විරුද්ධ වන ආරක්ෂක අංශ නිලධාරීන් පවා ඝාතනය කිරීමට උත්සාහ කරනවා. එයට හොඳම උදාහරණය තමයි මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන්ට එල්ල කර ප්‍රහාරය. ඒ සඳහා ඔහු නවාස් නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුව ඔත්තුකරුවෙකු ලෙස යොදාගෙන ව්‍යාජ ඔත්තුවක් ලබා දී එම පොලිස් කණ්ඩායම පිළියන්දල ප්‍රදේශයට කැඳවාගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් ලබා ප්‍රහාරයක් එල්ල කරනවා. මදෝෂ්ගේ සැලැස්ම අකුරටම වැඩ කරනවා. එම ප්‍රහාරයෙන් පොලිස් පරීක්ෂක රංගජීව බරපතල තුවාල ලබන අතර තවත් නිලධාරියෙක් මිය යනවා. ඒ විතරක් නෙවෙයි එම අවස්ථාවේ ඒ අසල සිටි කුඩා දැරියක් පවා වෙඩි වැදී මිය යනවා. එම දැරිය මිය ගිය පුවත එකල රටම කම්පා කරවන සුළු සිද්ධියක් වුණා. පසුව මා කඳුරේ මදෝෂ් පවසා තිබුණේ එම දැරිය මිය යෑම සම්බන්ධයෙන් තමන්ද දින කිහිපයක් දුක් වූ බවයි. සාමාන්‍යයෙන් අපරාධකරුවන් පොලිසිය සමග ගැටෙනවා අඩුයි. එහෙත් මා කඳුරේ මදෝෂ් තම බලය පෙන්වීම සඳහා පොලිසිය සමගද ගැටුම් ඇති කරගත්තා.
මෙවැනි දරුණු ගණේ අපරාධ සිදු කළ නිසා වසර කිහිපයක් මාකඳුරේ මදුෂ් පාතාලය තුල ගෝඩ් ෆාදර් කිරුළ දිනාගෙන සිටියා. එම කාලය තුල ඔහු මෙරට දේශපාලඥයින්, ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් සහ ප්‍රබල ව්‍යාපාරිකයන් සමග පවා සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියා. මෙරට සිටින තම පාතාල කල්ලි සමාජිකයන්ට, දෝෂිත පොලිස් නිලධාරීන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට මාසිකව කෝටි 3ක් පඩි නඩි සහ සන්තෝෂම් වශයෙන් දෙනවා කියලා මදුෂ් වරක් පවසා තිබුණා. මෙරට තිබුණ කෝටි ගණන් දේපළවලට අමතරව ඩුබායි රාජ්‍යයේ තරු 3ක හෝටලයක්, වාහන අංගනයක් ඇතුළු තවත් බොහෝ දේපළ මදුෂ් සතුව විවිධ පුද්ගලයන්ගේ නම් වලින් තිබිලා තිබෙනවා. එයට අමතරව විවිධ ව්‍යාපාර සඳහා මුදල් පවා ඔහු ආයෝජනය කරලා තියෙනවා. අපරාධ සිදු කර වැඩි කලක් ජීවත් වෙන්න බෑ. ලෝක ස්වභාවය එයයි. ඒ අනුව මාකඳුරේ මදුෂ්ටද වැඩි කාලයක් අපරාධ ලෝකය තුල කිරුළු පලන් රජු ලෙස සිටීමට නොහැකි වුණා. 2019 වර්ෂයේ පෙබරවාරියේ ඩුබායි රාජ්‍යයේ තරු පන්තියේ හෝටලයක පැවති තම දියණියගේ උපන්දින සාදයක් අතරතුර ඔහු ඇතුළු පිරිසක් ඩුබායි පොලිසියට කොටු වනවා. එම සාදය තුළ නීති විරෝධී මද්‍රව්‍ය භාවිතා කිරීමේ චෝදනාවකට මදුෂ් එලෙස අත්අඩංගුවට පත් වූ පුවත මෙරට ආරක්ෂක අංශවලට දැන ගැනීමට හැකි වනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් ඩුබායි ආරක්ෂක අංශ නිලධාරීන් සමග සාකච්ඡා කර මාකඳුරේ මදුෂ් ඇතුළු අත්අඩංගුවටගත් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. වසර 15කට වැඩි කාලයක් අපරාධ ලෝකය තුල කිරුළු පලන් රජු ලෙස මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු ගණේ අපරාධ රැසක් සිදු කරමින් ජීවිතේ ලැබිය හැකි සියලුම සුඛ විවරණයන් ලබා අවසානයේදී පොලිස් අත්අඩංගුවේ සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉතාමත් අවාසනාවන්ත ලෙස මාකඳුරේ මදුෂ් ජීවිතයෙන් සමුගන්නවා. මාකඳුරේ මදුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ සැටිත් එහි පිටුපස සිටි පුද්ගලයන් සහ මෙරට පොලිස් අත්අඩංගුවේ සිටියේදී ඔහු ඝාතනයට ලක් වූයේ කෙසේද යන්න පිළිබඳවත් සවිස්තරාත්මක විස්තරයක් නිරයේ ගිනිමැද තුලින් ළඟදීම බලාපොරොත්තු වන්න.